හෙළ ළමයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම දැන් සති 3කට විතර පස්සේ අද නම් මල් හදන වීඩියෝ එකක් නෙවෙයි කරන්නේ. මේ දවස් ටිකේ මේ වැඩේ නිසා මට ඒක චුට්ටක් මග ඇරුණා. ඒත් කමක් නැහැ. අපි අද බලමු මං ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නාව ඒ අලුත් වැඩේ මොකද්ද කියලා. ඉතින් මෙන්න මේක ගැන කියන්න තමයි මම ඔයාලත් එක්ක අද ආවේ. මේ තියෙන්නේ මගේ ඒ කියපු බිස්නස් එක. හැබැයි ඒක වෙන නමකින් තමයි මම පටන් ගත්තේ මගේ නමින්. ඉතින් මෙච්චර කාලෙකට අපේ මේ ඉස්කෝල ඉස්සරහා මෙච්චර කාලෙකට තිබ්බේ නෑ මේ පැත්තටම එක ෆොටෝකොපි මැෂින් එකක් තියෙන කඩයක් තිබ්බා, ෂොප් එකක්. ඊට අමතරව තව ටිකක් හන්දියට වෙන එකක් තිබ්බා. මේ ගම් ටිකටම එකක් තිබ්බේ නෑ. ඉතින් මම හිතුවා මම ඔන්ලයින් විතරයි කරගෙන ගියේ ඉච්චර දවසක්. මගෙම කියලා චූටියට පටන් ගන්නවා කියලා තමයි මම හිතුවේ. ඒ කියන්නේ ලොකු මැෂින් එකක් දාගත්තේ නෑ. මම ඔයාලට එකක් පෙන්නන්න. එන ඒක බලන්න යා. තමයි වැඩේ වෙන්නේ. මම මුලින්ම මෙන්න මේ මැෂින් එක ගන්න තමයි ගියේ. කුරුණෑගලින් මම මේක ගත්තේ. ලොකු මැෂින් එකකට යනවා කියලා හිතුවේ නෑ. මොකද මට ඒ වගේ මැෂින් එකකට ගිහිල්ලා ෆුල් ටයිම් මේක කරන්න බැරි වුණොත් අපරාධයක් වෙන නිසා. ඒකයි මම මේ වගේ කලර් ස්කෑන් ෆොටෝකොපි 3-in-1 මැෂින් එකක් ගන්න හිතුවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ෂොප් එකේදීම මේක අන්බොක්ස් කරා. දැන් ඉතින් මේ තියෙන්නේ මට කලර් ෆිල් කරන විදිහ ටැංක් එකට කියලා දෙන අවස්ථාව. මේ පාත්‍රය දාලා දෙනවා. පිළිවෙලටම දාගන්න. අමාරු කරගන්න එපා. ඊට පස්සේ අපි බස් එකේම මැෂින් එක අරගෙන ආවා. ටික මගක් එනකොට බයික් එකේ දාගත්තා ගේ ළඟට එනකන්. එදා වැස්ස දවසක් නිසා අපිට පොඩ්ඩක් අමාරු වුණා ඒක අරන් එන්න වැස්සත් එක්ක. ඔන්න ඔහොම ඉතින් ගෙදර ගෙනල්ලා මම ආපහු අන්බොක්ස් කරලා මැෂින් එකට ඉන්ක් එක ෆිල් කරන්න ලෑස්ති වුණේ මෙන්න මේ විදිහට. මුලින්ම බ්ලැක් කලර් එක ෆිල් කරගෙන ඊට පස්සේ ඉතුරු කලර්ස් ටිකත් ෆිල් කරගත්තා මේ විදිහටම. ඊට පස්සේ කලර්ස් ටික ටෙස්ට් කරන්න ඉස්සරවම මේකෙන් print කරනවා ටෙස්ටිං පේපර් එකක්. ඔන්න ඒක තමයි මේ මම print කරගත්තේ. හරි ඔන්න ඉතින් ඊළඟට මට තිබ්බ බරපතලම වැඩේ තමයි මෙන්න මේ බැනර් එක print කරගන්න එක. ඒකත් මම කුරුණෑගලින් දවසක් ඇතුළත print කරගත්තා කොහොම හරි. ඊට පස්සේ මෙන්න මේ විදියට ඒවා පාස්සලා කරලා ඔය මම ඒකේ තින්ත එක ගාන විදිහ මම විතරක් නෙවෙයි මේකෙදී අම්මත් තින්ත එක ගන්න මට උදව් වුණා. ඉතින් මට මේ වෙනකන් මේ වැඩේ කරගන්න උදව් කරපු හැමෝටමයි විශේෂයෙන්ම මගේ අම්මට අක්කට මල්ලිට ගොඩාක් ස්තුතියි මාත් එක්ක මේ වැඩේදී වෙනද වගේම ආව දිරිමත් කරලා මගේ පස්සෙන්ම හිටියට. තින්ත ගාලා කරලා ඔක්කොම ඉවරුනාට පස්සේ පහුවෙනදම මායි අම්මයි මෙන්න මෙතන ඒක කොන්ක්‍රීට් ටිකක් දාලා එහෙම හයි කරා. ඊට පස්සේ අපි කලින් නැකතක් බලලා තිබ්බේ පොඩි වැඩක් වුණත් මොන වැඩක් වුණත් ඒ දේවල් අපේ ගෙවල් වල සිද්ධ වෙන නිසා මමත් ඉතින් නැකතක් බලාගෙන ආවා. නැකත් පත්‍රයේ තිබ්බ විදිහට කිරි උතුරලා ඔන්න ඔය වගේ ඒක කිරි ඉදිරන ටික අරන් ගේ වටේ ඉහින්න අපි තියාගත්තා. ඊට පස්සේ උතුරුපු කිරියකටම හාල් දාලා
බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කිරි පිඩු දානයක් සූදානම් කරගත්තා. කිරිබත් ටික පිසෙනකන් මං ඔන්න ඔය විදිහට අර ඉතුරු කරගත්තු කිරි ටිකෙන් ගේ වටේ ටිකක් ඉහගත්තා. අම්මත් එදා වැඩට යන්න තිබ්බ දවසක් නිසා තමයි යුනිෆෝම් එක පිටින්ම ඉන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝ දැක්කනම් ඔයාලට දකින්න ඇති අපේ අම්මා වැඩ කරන හොස්පිටල් එකත් පයින් ඇවිදගෙන යන දුරකින් තමයි තියෙන්නේ. කිරි ආර ටිකත් සූදානම් කරගෙන දැන් ඉතින් බුදු පහන තියන්නයි මේ ලෑස්තිය. නැකත් පත්‍රයට අනුව ඊළඟට තිබ්බේ ගනුදෙනු කරන්න. ඔන්න ඔය විදිහට අම්මත් එක්ක තමා මම මුලින්ම ගනුදෙනුව කරේ. අම්මා ඉතින් මට ඉස්සරවම ෆොටෝකොපියක් ගහන්න තමයි දුන්නේ. මං ඉතින් මැෂින් එක ගෙනාවට පස්සේ ගොඩක් print කරන්න බැරි වුණා මට ප්‍රැක්ටිස් වෙන්න. කොහොම හරි ගහපු පළවෙනි එකම මම අනිත් පැත්තට තමයි ගහලා තියෙන්නේ. ඒ වුණාට ඊළඟට දුන්න එක හරියට print කරා. ඒ වැඩෙත් එහෙම ඉවර වෙද්දී අන්තිමේට මායි අම්මයිත් අර කිරිබත් වලින් කෑවා. අපි මේ වැඩේදී කාටවත් ආරාධනා කරලා එහෙම ඒ විදිහට පටන් ගන්න හිතුවේ නෑ. අපි මේක හදිසියෙ ගත්තු තීරණයක් උඩ තමයි මේ විදිහට ආරම්භ කළේ ඉක්මනින්ම. ඇත්තටම කියනවා නම් මම යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා එක එක ජොබ් වලට ගියා. මම මේ වගේ දෙයක් ආරම්භ කරන්න ලොකුම හේතුව උනේ මම ඒ කාලෙදී අවුට් වුණාට පස්සේ මුල් කාලෙදී කමියුනිකේෂන් එක වැඩ කරන්න ගියා. මම ගියේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට. හැබැයි මට කරන්න උනේ මෙන්න මේ වගේ print කරන වැඩ ග්‍රැෆික් ඩිසයින් වලට අමතරව. ඉතින් ඒකෙන් ලැබපු අත්දැකීම තමයි මම අද මේ විදියට මගේම කියලා දෙයක් පටන් ගන්න හේතුවක් උනේ. ඉතින් ඔය විදියට මම මුල් කාලෙදී FB page එකක් හදාගෙන ඒක මේ නමින් නෙමෙයි තිබ්බේ. කොහොම හරි print out නැතුව type setting වැඩේ graphic design වැඩ ටික කරගෙන ගියා. දැන් අවුරුද්දක් විතර වෙනවා ඒකට. ඉතින් ඊට පස්සේ තමයි මම හිතුවේ මේ වගේ පොඩි මැෂින් එකක් දාගෙන මෙතන අපේ ගේ ඉස්සරහා ඉස්කෝලේකුත් තියෙනවා. ඉතින් එයාලටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා මගේ වැඩේටත් ඉස්සරහට ඉදිරි පියවරක් විදිහට මේ විදිහට මේක ආරම්භ කරන්න. ඒ වගේම තමයි ලොකු කඩයක් දාගෙන ලොකු මැෂින් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. මේකටත් මට ගොඩක්ම උදව් කරේ මගේ අම්මා අක්කා. ඉතින් මම කළේ මට තිබුණු දේවල් වලින් උපරිම ප්‍රයෝජනය ගත්තු එක. ඔය තියෙන ලැප්ටොප් එකත් මම කැම්පස් යන්න කලින් ඒ කියන්නේ 2019 විතර ගත්තු ලැප්ටොප් එකකින් තමයි මම මේ දේවල් දැන් මෙහෙම කරගන්නේ. මට ජොබ් එකක් එනකල් ඉන්නවට වඩා මේක ලේසි වුණා කියලා මම හිතන්නේ නෑ. ඕන තරම් අභියෝග ආවා. දැන් මේක මම දාලත් සතියක් විතර වෙනවනේ. ඒ අතරතුර මැෂින් එකේ එතකොට කස්ටමර්ස්ලාගේ ගොඩක්ම මැෂින් එකේ කරදර වලට තමයි මට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මොකද තනියම කරන නිසා මැෂින් එක ගැන වුණත් ටික දවසක් යනවා මේක අල්ලගෙන යන්න. ඒ විතරක් නෙවෙයි අනු ක්‍රියේෂන්ස් තවත් දියුණු කරන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. සමහර විට අලුත් මැෂින් එකක් ගන්න. එහෙම නැත්නම් අලුත් සේවාවක් එකතු කරන්න පුළුවන් වෙයි කියලා මම වැඩි කාලයක් නොගොස්ම පුළුවන් වෙයි කියලා මම හිතාගෙන ඉන්නවා. මට එන මේ ඕනම අභියෝගයක් මාව ශක්තිමත් කරන්න පාවිච්චි කරනවා කියන එක නම් මම හොඳටම දන්නවා. අද මම අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත ආපු දුර ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාට මගේ අත්දැකීමෙන් දෙන්න පුළුවන් උපදෙස් ටිකක් විදිහට මම දෙන්න කැමතියි. ජොබ් එකක් එනකන් ඉන්න එපා.
ජොබ් එකක් නොලැබුණා කියලා බලාපොරොත්තු අතාරින්න ඕනෙත් නැහැ. තමන්ගේම මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. තමා දන්නේවත් නැතුව ඇති සමහර විටක. ඉතින් ඒකෙන් මොන හරි කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ලොකු ආයෝජනය කියන දේවල් පිටිපස්සේ යන්නේ නැතුව පුංචියට පටන් ගන්න. වැඩි හිතන්න එපා මට අරක නෑනේ මට සල්ලි නෑනේ අන්න ඒ විදිහට හිතන්න නැතුව තියෙන දේවල් වලින් මොනවා හරි කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි තමන්ගේම දෙයක් කරලා ලබන ආත්ම තෘප්තිය මම හිතනවා ඒක අසීමිතයි කියලා. ඒක එහෙම දෙයක් කරපු කෙනෙක් අනිවාර්යෙන් දන්නවා ඇති. ඒ වගේම තමයි අපිට ජීවිතයේ සමහර තැන්වල වරදින්න පුළුවන්. වරදුණු තැන්වලින් ඉගෙන ගන්න. ඒ වගේම දිගටම නවතින්න නැතුව උත්සාහ කරන්න. ඒක තමයි මට උත්සාහය ගැන ඔයගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස. අවසාන වශයෙන් ඔන්න ඉතින් ඕක තමයි මගේ අනු ක්‍රියේෂන්ස් කතාව. මම හිතනවා මේක ඔයාලටත් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඔයාලටත් පොඩි හරි අදහසක් තියෙනවා නම් මේකෙන් පොඩි හරි ධෛර්යයක් ලබන්න මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතන ගමන් ඔයාලත් මේ වගේ බිස්නස් එකක් පටන් අරන් තියෙනවා නම් ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරයි යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙනකන් මම අදට නවතිනවා.